කංජිය නේ ඒ කියන්නේ නමය කියලා දීලා තියෙන උඩින් රොමාජි වලින් නමය කියලා වචනය දීලා තියෙන ඔයාට පුළුවන් මේ බොක්ස් එක දැන් මෙන්න මෙහෙම බොක්ස් එකක් නේ තියෙන්නේ ඒ බොක්ස් එක ඇතුළෙන්ම තැනකින් නමය කියන එකේ සිංහල තේරුමත් ලියා ගන්න නම. එහෙම නැත්නම් එළියෙන් හරි හැම එකේම මේ තේරුම ලියා ගන්න ඕන. අනිත් දේවල් පොතේ තියෙනවා. කංජිය දීලා තියෙනවා, උඩින් ඒක කියවන හැටි දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ තේරුම අපි ලියා ගන්න ඕන නම කියලා. workbook එකේ. ඊට පස්සේ ඉස්සරහා කොටු තියනවනේ මේ වගේ. අන්න ඒවවල ඔයාට මේක පොඩ්ඩක් ලියලා ප්‍රැක්ටිස් වෙන්න තමයි තියෙන්නේ. හරි. ඉස්සෙල්ලාම නමයි කියන එක ලියන විදිහ පොඩ්ඩක් බලන්න. මුලින්ම කතකනා මොන අකුරක්ද මේ? තා අකුරක්. ඊට පස්සේ කතකනා රෝ අකුරක් ලියනවා. ලියලා මේක එතකොට නා විතරයි. මා ඒ කියන කංජිය මේ. ওই දෙකම එකතු වුණාම තමයි නම කියන වචනේ ලියන්න පුළුවන් වෙන්නේ. චි නි සන් ෂි ගෝ රොකු සිචි හච්චි කිව්. එතකොට මේකේ මෙන්න මේ මැද තියෙන ඉර පොඩ්ඩක් මේ අන්තිමට තියෙන එකට වඩා කොටයි. මේකේ එන්ඩ් එකේ මෙන්න මෙහෙම කොක්කක් තියෙනවා. එතකොට මේ printing shape එකේදී කොක්කු මේ දැන් මෙතන මේ එන්ඩ් එකේ තියෙන කොක්කු නිකන් පොඩක් දිග ඇරිලා වගේනේ තියෙන්නේ. ඒ වුණාට අපි අර කයන්න හැම ලියද්දි ගන්න කොක්ක වගේ තමයි මේ කොක්කු දාන්න ඕන. ඒව ගැනත් සැලකිලිමත් වෙන ගමන් ඔයගොල්ලෝ ලියන්න බලන්න නමය කියන එක එකපාරක් ඔයගොල්ලොත් ලියන්න. දැන් ඉස්සරහා workbook එකේ ඉස්සරහා තියෙන කොටු වලින් ඔයාට කීප වතාවක් ලියන්න පුළුවන්. 3 පාරක් 4 පාරක් ලියලා බලන්න. දැන් ඔක ලියන ගමන් ස්ක්‍රීන් එක බලන ගමන් ඔයා මේක ලියන ගමන් මේ කියන මෙතඩ් අහගෙන ඉන්න මේක මතක තියාගන්න හොඳ මෙතඩ් එකක් තමයි ටයිප් කරන එක. දැන් ඔයාට පුළුවන් නමය කියන එක නෝට් පෑඩ් එකකට හරි ටයිප් කර බලන්න. එතකොට එකපාරක් දෙපාරක් ටයිප් කරා කියලා මේවා මතක හිටින්නේ නැහැ. මොකද අපි ලිව්වත් එකපාරක් දෙපාරක් ලිව්වා කියලා මතක හිටින්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ටයිප් කරන එක වුණත් කීප වතාවක් ඔයා කරන්න ඕන. හොඳට කංජිය දිහා බලන ගමන් දැන් කීබෝඩ් එකේ පහලින් ඉංග්‍රීසි වලින් ගහන්න නාමා ඒ කියලා. එතකොට උඩින් එන කංජි ඇස්සේ ඔයා මේක හොයන්න ඕන නේ. හොයලා එහෙමනේ ටයිප් කරන්න. එතකොට මේ ක්‍රියාවලියත් එක්ක ඔයාට මේක මතක හිටිනවා. අනිත් දේ තමයි අපි මෙතනින් එහාට ග්‍රැමර් එහෙම කතා කරද්දි කොහේ හරි තැනක වාක්‍යක නමය කියලා ලියනවා නම් ඒක ඕගොල්ලෝ අනිවාර්යෙන් කංජි වලින් ලියන්න උත්සාහ කරන්න. ඒකත් කංජි මතක තියාගන්න හොඳ මෙතඩ් එකක්. දැන් සමහර වෙලාවට දැන් අද මේක පාඩම් කරාට පස්සේ අපි ටයිප් කරලා මේක මතක තියාගත්තට පස්සේ මතකයි. හැබැයි තව මාසයක් විතර ගියාට පස්සේ අමතක වෙන්න පුළුවන්. මේක බැලුවේ නැති වුණොත්. ඒ නිසා ඔයගලන්ට පුළුවන් දිගටම මතකයේ රඳවා ගන්න අර වාක්‍ය එහෙම ලියද්දි නමය කියන එක අපිට හම්බුණොත් ඒක හිරංගනා වලින් ලියන්නේ නැතුව කංජි වලින් ලියන්න පුළුවන්. ඒ වෙලාව ඔයාට ඕනනම් මතක නැත්තම් workbook එක පෙරලලා හරි බලලා ලියන්න පුළුවන්. ඒතර ආයි මතක් වෙනවා. එහෙම දේවල් කරන්න පුළුවන්. නමයි කංජි තමයි අපි මේ ලියන්නේ. එතකොට එක කංජියක් නෙවෙයි මේ කංජි දෙකක් වචන ඉගෙන ගන්න එක තමයි මේ කරන්නේ මේ පොතේදී. හරිද? කීප වතාවක් ලියලා බැලුවද? හරි. දැන් මෙහෙම වැඩක් කරමු. ඉස්ලාම් පොඩ හොඳට ආයෙ බලාගන්න ස්ක්‍රීන් එකෙන්. ඇස් වහගෙන අහස ලියන්න බලන්න
නමයි කංජි. දැන් මේ නමයි කියන වචනේ කංජියෙන් ලියන්න පුළුවන්ද කියලා ටග් ගාලා චෙක් කරලා බලන්න. හයි යුබිද කකිමෂෝ. ඇස් වහගෙන ලියලා බලන්න. හිස් අවකාශයේ ඇඟිල්ල ගෙනියන්න මේ කංජියේ විදිහට. එතකොට දැන් ස්ක්‍රීන් එකේ මේක තිබ්බ විදිහ ඔයාට මවා ගන්න පුළුවන්. දැන් ලියා ගන්න බැරි නම් පොඩක් ආයි ස්ක්‍රීන් එකෙන් බලලා ආයි try කරලා බලන්න. හරි. එතකොට ඔන්න ඕකත්. ඔකට අපි කියනවා යුබිද කකිමෂෝ කියලා. යුබි කියලා කියන්නේ ඇඟිල්ල. ඇඟිල්ලෙන් ලියමු. එතකොට ඔන්න ඕකත් හොඳ මෙතඩ් එකක් කංජි මතක තියාගන්න. දැන් අපි හැම වෙලේම අපිට කොලයක් අරන් ලියනවට වඩා ලියලිය බලනවට වඩා නිකන් ඇඟිල්ලෙන් අවකාශයේ ලියලා බලන එක ලේසියෙන් කරන්න පුළුවන්. නිදා ගන්න ඇඳට ගිහින් උනත් කරලා බලන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අද ඕගොල්ලෝ කංජියෙන් වචන 3ක් ඉගෙන ගන්නවනේ. ඔයාලට පුළුවන් දැන් ඔයාලා දන්නවා නමය කියන එකයි වතශි කියන එකයි කුනි කියන එකයි කංජියෙන් ලියන්න අද ඉගෙන ගත්තා. එතකොට ඔයාලට පුළුවන් ඇඳට ගියාට පස්සේ පොඩ්ඩක් නමය කියන එක බලමු මට කංජි මතකද කියලා. ඊට පස්සේ කුනි කියන එක මතකද කියලා බලමු. අන්න ඒ විදිහට මේ හිස් අවකාශය ඔය දැන් ඔයාලා කරා වගේ කරලා බලන්න පුළුවන්. එතකොට ඒකට ටයිප් කරන්නවත් ලියන්නවත් එහෙම මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. පහසුවෙන් කරන්න පුළුවන් මෙතඩ් එකක් තමයි ඒක. ඒකට නැවත මතක් කරගන්න ඒකත් හොඳ මෙතඩ් එකක්. එහෙමත් කරලා බලන්න පුළුවන්. ඒතකොට ටයිප් කරන්න පුළුවන්. වාක්‍ය ලියද්දී ආයි මේ වචන කංජියෙන් ලියන්න පුළුවන්. ඊට පස්සේ අර යුබිද කකිමෂෝ හිස් අවකාශය ඇඟිල්ලෙන් ලියලිය එහෙම බලන්න පුළුවන්. හරි. ඔය මෙතඩ් ටික ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඕව එකක්වත් හරියන්නේ නැති කෙනෙක්ට ඉතින් ලියන වැඩේට යන්න වෙනවා. සමහර අය ඉන්නවනේ ලියලිය බලන්න ඕනේ කියලා කියන අය. දැන් ටයිප් කරන මෙතඩ් එක ගත්තාම ගොඩක් අයට ඒක හරියනවා. පහසුයි. දැන් සාමාන්‍යයෙන් අද කාලේ ගත්තාම අපි ලියනවට වඩා ඒ වගේ දෙයකට ටිකක් නැඹුරුයි ඒක කරන්න පහසුයි කියලා අපිට හිතන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා ඒක දැන් සාමාන්‍යයෙන් වැඩි පිරිසකට මේ ටයිප් කරන එක හරිය ගියාට සමහර අයට ලියන්න ඕනේ. එහෙම කියන කෙනෙක් නම් එයාට ලියලා බලන්න පුළුවන්. ඒකත් රතු පෑනක් පාවිච්චි කරලා ලියන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් මේ ටෙස්ට් එකේදී අපි මේ අඩු කාලයකින් මේ ටෙස්ට් එක ලියන්න හදන්නේ දවස් 65කින් වගේ ඉගෙනගෙන. එතකොට ලිය එහෙම ලොකු කාලයක් මේවට යොදවනවට වඩා අර විදිහට ටයිපින් ඇක්ටිවිටි එකකට වගේ එකකට ඔයාට යන්න පුළුවන් නම් වඩා හොඳයි. විශේෂයෙන්ම කාලය ඉතුරු කරගන්න. මොකද කංජි විතරක් නෙවෙයි තව වැඩ තියෙනවා අපිට කරන්න. දැන් මේ පොත්වල සයිස් එකම බලන්නකො. ඒ නිසා ගොඩක් දේවල් පාඩම් කරන්න තියෙනවා. ඒතකොට කංජි වලට ගන්න කාලය අඩු කරගන්න අර වගේ මෙතඩ් එකකට යන්න පුළුවන් නම් වඩා හොඳයි. හයි. එතකොට නමයි කංජි තමයි අපි මේ බැලුවේ. ඊළඟට කංජි වලින් ඉගෙන ගන්න වචනයට යන්. ඊළඟට තියෙනවා කුනි. දැන් කංජියේ තියෙනවා උඩින් වර්ක්බුක් එකේ උඩින් දීලා තියෙනවා ඒක කොහොමද කියවන්න කියලානේ කුනි. ඒ ළඟින් තේරුම දාගන්න රට. රට. කුනි. හරිද? අපි බලමු කොහොමද ඒක ලියන්න කියලා. දැන් මේකේ ෆොන්ට් එකේ මේ ඉන්ඩ් එක රවුන්ඩ් වගේ පේනවා මේ කොටුවේ. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් අතින් ලියද්දි කොටුවක් තමයි මේකට ගහන්නේ. හයි. ඒකත් අර සමචතුරස්‍රයක් වගේ එකක් නෙවෙයි ඍජු කෝණාශ්‍රයක් වගේ එකක්. චි නි ඊට පස්සේ මේ ඇතුලේ තියෙන කොටස තමයි ඊළඟට ලියන්නේ. පස්සේ මෙන්න මෙහෙම කෙටි ඉරක් ගහන්න තියෙනවා. ඕක printing shape වල ගොඩක් වෙලාවට මේ පල්ලෙහා තියෙන ඉරට ගෑවිලාම ඒකේ වැදිලාම
තියෙනවා පේනවා. ඒ වුණාට සාමාන්‍යයෙන් අතින් ලියද්දී එහෙම කොහෙවත් වද්දන්නේ නැහැ. මේ ඉරේවත් මේ ඉරේවත් වද්දන්නේ නැතුව තමයි ලියන්නේ. ඈත් වෙලා තියෙනවා පේන්න. කුණි. ඒකට මේක කොටුවක්. කොටුවක් ඇතුලේ තමයි මේ කොටස තියෙන්නේ. කුණි. රට කන්ජය තමයි මේ ලියන්නේ. ඉස්සෙල්ලාම මෙන්න මේ කොටස ඇඳගත්තා. ඊට පස්සේ මෙන්න මේ ඇතුළට එන කොටස ඇඳ ගන්නවා අර කෙටීර ගහ ගන්නවා අවසානයේ තමයි මේක වහන්නේ. ඉස්සරහින් ඔයගොල්ලෝ කීපයක් ලියන්න. දැන් ඉස්සෙල්ලා අපි ලිව්ව වචනේ නමයි ඒක ලියන්න අපිට kanji දෙකක් යොදා ගන්න උනා. ඒ වුණාට මේ කුණි කියන වචන ගත්තාම මේක එක kanjiයකින් ලියවෙනවා. හරිද ලිව්වද? දෙපාරක් තුන් පාරක් අර වර්ක් බුක් එකේ ඉස්සරහා තියෙන කොටුවල ලියලා බලන්න කියලා තමයි මේ වෙලාව දෙන්නේ. හරි. දැන් මේකත් ආයෙසරයක් ස්ක්‍රීන් එක හොඳට බලන්න. බලලා කංජිය මතක තියාගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඇස් වහන්න. දැන් ලියලා බලන්න අර ඉස්සෙල්ලා කළා වගේ. හයි යුබි දෙක අකිමෂෝ. දැන් එතකොට ඔයාලට ඕනනම් හිස් අවකාශය ඇඳලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් පැන්සල අයින් කරලා මේසේ ඇඳලා බලන්න පුළුවන් ඇඟිල්ලෙන්. එතකොට මේ වෙලාවේ අර මොළයයි ඇඟිලි චලනය වෙන නිසා ඔයාගේ ફોකස් එක සම්පූර්ණයෙන් යන නිසා මේ මෙතඩ් එක ගොඩක් හොඳයි. මේක මතක තියාගන්න ආයෙ මතක් කරනවා. මේ මෙතඩ් කරලා බලන්න. හයි ඒක මුලින් මේව මතක් කරන්න පස්සේ මැදදී මෙතඩ් කියලා වැඩක් නැහැ. මුලින් ඉඳන් කිව්වහම ඔයාලට ඒ රටාවට හුරු වෙන්න පුළුවන් නිසා. හයි එතකොට අපි නමයි kanji වලින් ලියන්න දන්නවා දැන්. කුණි රට කියන එක kanji වලින් ලියන්න දන්නවා. ඊළඟට වතාෂි මම මේකත් kanjiය දීලා උඩින් මේක කියවන හැටි වතාෂි කියලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ තේරුම ලියා ගන්න මම. හයි කකි කතා. ඔමිමෂෝනේ. අපි ලියන විදිහ බලමු. එතකොට මේක දැන් ගත්තාම මේ printing shape එක printing shape එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා අපි අතින් ලියද්දි. දැන් මෙන්න මේ කොටස තියෙනව නේද? කතකනා මූ අකුර වගේ කෑල්ලක් තියෙනවා. අන්න ඒක මේ ඉස්සරහා තියෙන කෑල්ලේ ප්‍රමාණයටමනේ තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් අතින් ලියද්දි පොඩ්ඩක් ඒක පොඩි කරලා තමයි ලියන්නේ. එච්චරයි වෙනස් වෙන්නේ. ඊටු ඒවා ඕකේ.
හයි. නි සන් ෂි ගෝ රොකු සිචි වතාෂි මම කීපයක් ඕගොල්ලෝ ලියලා බලන්න. හරිද? එතකොට මේ පාඩමෙන් කන්ජි 3ක් ඔයගොල්ලන්ට උගන්වනවා කියන්නේ කන්ජි වලින් ලියන්න වචන 3ක් පුරුදු කරනවා. එකක් නමයි නම කියන එක, අනිත් එක කුනි රට කියන එක, ඊළඟට වතාෂි මම කියන එක. එතකොට මෙතනින් එහාට ඔය වචන කන්ජි භාවිත කරලා ලියන්න ඔයාට පුළුවන්. හයි ආයසරයක් අර කන්ජි තියෙන පිටුවට යනවා. එතකොට ඊළඟට